ඔන්න අද අපි වන් ඩේ ට්‍රිප් එකක් යන්න ලැබිලා ඉන්නේ. ඉතින් අද අපි මේ වතලේගල හයික් කරන්න කියලා හිතාන ඉන්නේ. අපි මාවනැල්ලෙන් ඇවිල්ලා අරණායක පාරේ ඇවි දෙපත්ගම පාරට හැරෙනවා මෙතනින්. අපි දැන් ඉස්සලා වෙන්නව හන්දියේ. දැන් මේ පාර ටිකටම යන්න තියෙන්නේ. අපි කියපු පාරේ ඇවිල්ලා බතලේගල මහා බෝධි විහාරේ ගාවින් හැරිලා උඩට එන්න තියෙන පාරේ තමයි දැන් අපි ඉන්නේ. උගලන් පිටිපස්සේ පේනවා ඇති බතලේගල තියෙනවා. අපි දැන් හයික් කරන්න යන්නේ. අපි යමු ඉස්සරහට. සෙට් වෙමු. අපි දැන් හයික් එක පටන් ගන්න තැනට ආවා. ඉතින් මෙන්න මෙතනින් උඩට තමයි යන්න තියෙන්නේ. අපි ආපු බයික් ටික මෙතන දාන්න පුළුවන්. මෙතන අක්කා කෙනෙක් ඉන්නවා. එයාට කියලා බයික් ටික දාන්න පුළුවන්. ඉතින් අපි ඉස්සරහට බතලේගල රක්ෂිත වනාන්තරයට තමයි දැන් අපි ඇතුළු වෙන්නේ. ඉතින් පල්ලේ පඩිපෙළ ටිකක් තියෙනවා. එතනින් කොන්ක්‍රීට් දාලා තියෙන පඩිපෙළ ටික ඉවර වෙනවා. එතන නම් ගල් වලින් තමයි පඩිපෙළ දාලා තියෙන්නේ. ගල් පඩිපෙළ ඉවරනහම මේ වගේ යකඩ වැටක් දාලා තියෙන පාරක් තමයි දිගටම තියෙන්නේ. ඔන්න දැන් view එක පේනවා සුපිරියටම. බලන්න ලස්සන. මේ හැට යන්නේ සිරිපාද නගිනා වගේ vibe එකක් තියෙන්නේ. මේ යකඩ වැටත් එක්ක. හයි අපි උඩ නැගලා ඉන්නේ. අපි දැන් උඩට ඇවිල්ලා ඉන්නේ. ඉතින් මේ පැත්තේ තියෙනවා පන්සලක්. පන්සලටත් යන්න ඉතාලි ඉන්නවා. ආයේ මේ පැත්තේ තමයි view point එකේම තියෙන පැත්ත තියෙන්නේ. මෙතනටත් යනවා. බාණ්ඩ වටේම කඳු තියෙන්නේ. මාළම ලස්සනයි. කෑගල්ල ඉඳන් එච්චර දුරකුත් නෑ එන්න පුළුවන් ටක් ගාලා. මෙතන චෛත්‍යත් එක්ක මාර ලස්සන වයිබ් එකක් තියෙනවා. මාර ලස්සන වටපිටාවකුත් තියෙනවා. මොකද කියන්න තියෙන්නේ ඉතින්? මෙරි අපි ඉක්මනට ආවා. තමයි දැන් අපි ලේසියෙන් ආපු හයික් එක මේක. ඔව් අපි බයික් කරත් ආවේ. බයික් එල්ලේ යන්න දීපු ප්‍රශ්න මොකුත් නැහැ. ඒක අපි ඉක්මනට නැගිට්ටා. නැගලා ෆොටෝ ගෙවුවා වීඩියෝ කරා. මේක ඇත්තටම මේ අපි මේ ඕගනයිස් කරපු ට්‍රිප් එකක් නෙමෙයි. මේ ඉන්නේ චාමිකර. මෙයා තමයි මේ හයික් එක සංවිධානය කරේ. මෙයා මාර්ගයෙන් තමයි අපිටත් මේකට එන්න හම්බුනේ. මෙයාගේ අයිඩියා එකක්. බතලේගල කැම්පින් කරන්න පුළුවන්. ඉතින් අද view එකක් තියෙනවා වටේට. අද අපි කැම්පින් නම් කරන්නේ නැහැ. අද අපි දවසින් යන්න හිතානේ ආවේ. අපිට පොඩ්ඩක් රෙස්ට් එකේ ඉන්න තැනක් සෙට් කරගත්තා. කොල්ලෝ ටිකට මේ මහන්සි නිවා ගන්න.
බතලේකල පිටියකට ඇවිල්ලා තින්නේ. උගලම් පාර මානසරයි. මේ භාග මෙතන ගයිස්. මාර ලස්සනයි. වැටුනොත් නම් සෝරිම තමා. හරි දැන් අපි පන්සලේ තියෙන ලෙන් විහාර බලන්න යන්නේ. ගල්ලෙන් මෙන්න මෙහෙම තමයි තියෙන්නේ. හරි අපි ආපහු යන ගමන් ඉන්නේ ගල්ලෙන් තියවල්ලා ගල් විහාරේ. ගල් විහාරේ ටික බලලා ආපහු යන ගමන් ඉන්නේ. දැන් අපි යනවා පන්සලේ උඩ තියෙන චෛත්‍ය බලන්න. චෛත්‍යයට ආවට පස්සේ එතනින් තව view point එකකට යන්න තියෙනවා. එතෙන්ටත් අපි දැන් යනවා. මේ තියෙන්නේ බතලේකල කන්දේ අනිත් සයිඩ් එක. හයික් එක ඉවර කරලා දැන් අපි ආපහු හයික් එක පටන් ගත්ත පල්ලයට ඇවිල්ලා ඉන්නේ. ඉතින් බයික් දාන තැන මෙතන අපි වීඩියෝ එක මෙතන ඉවර කරනවා. ඉතින් ෂෝට් vlog එකක් තමයි අද ගෙනාවේ. ඉතින් අපේ කට්ටිය එහෙනම් තව වීඩියෝ එකකින් ඉස්සරහදී හම්බ වෙමු. හැමෝටම ජය වේවා.